ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ 2024 මේ ශ්‍රී ලංකා වර්ල්ඩ් අනුදි ගුණසේකර මෙහෙවන ලද කාන්තාවන්ට ඉතාමත් විශේෂ ව්‍යාපෘතියක් වන සහේලි පදනම එහෙමත් නැත්නම් සහේලි ෆවුන්ඩේෂන් එක ගැන. කෙටියෙන්ම කිව්වොත් සහේලි පදනම ආරම්භ කරන්නේ ලෝක රූ රැජින තරගයේ Beauty with a Purpose වැඩසටහනට සමගාමීව. ඒ වගේම ඒකේ ඉලක්කය වෙන්නේ උසස් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීම. නිසි ඔසප් නිෂ්පාදන ලබාගත නොහැකි වීම සහ ඒ සම්බන්ධව නිසි අධ්‍යාපනයක් නොමැති වීම කාන්තාවන්ට සහ ගැහැණු ළමයින් දසදහසකට බලපාන බරපතල ගැටලුවක්. මේ දක්වා සහේලි පදනමෙන් කාන්තාවන් සහ ගැහැණු ළමයින් දසදහසකට ආසන්න ප්‍රමාණයකට නොමිලේ සනීප ආරක්ෂක තුවා නැවත භාවිතා කළ හැකි පෑඩ් සහ මෙන්ස්ට්රුවල් කප්ස් ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ කණ්ඩායම පාසල් ළමා නිවාස බන්ධනාගාර වගේම සේවා ස්ථානවලට ගිහිල්ලා ඔසප් සෞඛ්‍ය කියන්නේ මොකක්ද වගේම ඒ ගැන හොඳ අවබෝධයක් අධ්‍යාපනයක් ලබා දෙනවා. එහෙම කරන්න එක හේතුවක් වෙන්නේ මේ ව්‍යාපෘතියේ ප්‍රබලම කොටස් වලින් එකක් තමයි දැනුවත්භාවය ඇති කිරීම කියන එක. ඒ වගේම සහේලි ප්‍රජාවන් තුළ පිරිමින්ද ඇතුළුව ඔසප් සෞඛ්‍ය ගෞරවය ඒ වගේම ගෞරවය ගැන විවෘතව කතා කිරීමෙන් ඔසප් වීම වටා ඇති නිහඬභාවය බිඳ දැමීමට කටයුතු කරනවා. ඒ වගේම සහේලි පදනම සනීප ආරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කරන අතර ඔසප් නිෂ්පාදන සඳහා අඩුබඩු ඉල්ලා සිටීමට රජයේ නායකයන් පවා හමු වෙලා තියෙනවා. ඒ හේතුවෙන් මේවා හැමෝටම දැරිය හැකි මිලකට ලබා ගන්න පුළුවන්. සහේලි පදනමට රොටරි රියෝ වගේ සමාජ සහ සෙම්ස් ඇතුළු බොහෝ ප්‍රසිද්ධ සංවිධාන වලින් පවා සහාය ලැබිලා තියෙනවා. ඒ වගේම ඒක සෙලින් පදනම මගින් පිළි අරගෙන තියෙනවා. වගේම අනුදි බ්ලීඩ් ගුඩ් ඇම්බැසඩර් ලෙස නම් කරලා තියෙනවා. අනුදි ගුණසේකරගේ සහේලි පදනම එක් කලකින් බොහෝ දෙනෙකුට වෙනසක් ඇති කරන්න පුළුවන් කියන එක පෙන්වලා දෙනවා. ඒ වගේම ප්‍රවේශය, අධ්‍යාපනය සහ ගෞරවය ලබා දීමෙන් සහේලි ශ්‍රී ලංකාව පුරාම කාන්තාවන්ට වඩා හොඳ අනාගතයක් ගොඩනැගීමට උදව් කරනවා. තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න.